හෙලෝ ගායිස්ලා අපි අද අරන් ඇවිල්ලා තියෙන එක දන්නා ඉන්නවද? මේක ගැන ඔටෝමොබයිල් පැත්ත ඉගෙන ගන්න අය නම් දන්නවා විශේෂයෙන්ම. ඒත් එක්කම ඔටෝමොබයිල් වැඩ කරන අය දන්නවා. ඒත් එක්කම දන්නේ නැති අය වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඒත් එක්කම YouTube channel එක තියෙනවා. YouTube channel එක සබ් කරලා දිගටම channel එකත් එක්ක රැඳී සිටින්න. ඉතින් ගායිස්ලා අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ රිලේ එකක්. මේක වාහනයකටම නැතුවම බැරි එකක් තමයි. ඒත් එක්කම මේක ඔටෝමැටිකලි ස්විච් එකක් කිව්වොත් නිවැරදි. ඉතින් මේක ඔටෝමැටිකලි ස්විච් එකක් ආකාරයට තමයි ක්‍රියා කරන්නේ. ඉතින් අපිට පේන්න තියෙනවා ඇතුලේ කොයිල් එක. ඒත් එක්කම මේ විද්‍යුත් සන්නායකයක් ආකාරයට කොයිල් එකට කරන්ට් එක දුන්නාම විද්‍යුත් සන්නායකයක් ආකාරයට තමයි මේක ස්විච් එක ඔටෝමැටිකලි ක්‍රියා වෙන්නේ. ඉතින් මේක අපිට මොඩිෆිකේෂන් වයරින් වලදී යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම මොඩිෆිකේෂන් හෝන් සවි කරන්න. ඒ වගේ වෙනම වයරින් වලදී මේ ඉතින් අපිට රිලේ එකක් වෙනම වයරින් වලදී භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම මේ රිලේ එකේ වෝල්ට් 12 ඇම්පියර් 40ක් තියෙනවා. මේකේ පෙන්නලාම තියෙනවා. ඒත් එක්කම පියුස් මේ රතු පියුස් එක නම් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පියුස් අපේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක සහ වයරින් වලදී ඉලෙක්ට්‍රික් වැඩවලදී සහ වයරින් වලදී යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම මොඩිෆිකේෂන් වයරින් වලදී අනිවාර්යෙන් පියුස් දාන්න ඕනි තැන් වලට පියුස් දාලා වයරින් ලයින් එක සෙට් කරන්න ඕනි. ඒත් එක්කම ඉතින් අපිට පියුස් එකකින් විශාල හානියක් අවම කරගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් පැත්ත කරනවා නම් අනිවාර්යෙන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් වලට, ඒ වගේම වයරින් කරනවා නම් අනිවාර්යෙන් ඒ අදාළ තැන් වලට පියුස් සවි කරන්න ඕනි. වයරින් වලදී අනිවාර්යෙන් වයරින් ලයින් වල ෂෝට් එකක් වුණොත් අනිවාර්යෙන් පියුස් එකක් දැම්මොත් වයරින් ලයින් එක ආරක්ෂා වෙනවා. ඒ වගේම පියුස් එක යනවා. අනිවාර්යෙන් එහෙම සවි කරන්න ඕනි. රිලේ එකක් සවි කරාම අනිවාර්යෙන් ඒ අදාළ හෝන් එකක් ගත්තොත් හෝන් එකට අදාළ වෝල්ටීයතාවය හෝන් එකට ලැබෙනවා. ඒත් එක්කම ඒහා අදාළ වෝල්ටීයතාවය නිසියාකාරව සපයනවා. ඉලෙක්ට්‍රිසිටි ස්විච් එකක් ආකාරයට ක්‍රියා කරනවා. ඉතින් රිලේ වාහනවල හෙඩ්ලයිට් වලට රිලේ එනවා. ස්ටාර්ටින් පැත්තට, ඒ කියන්නේ යතුරු ලයින් වලට අනිවාර්යෙන් රිලේ එනවා වාහනවල. ඒත් එකම ස්ටාර්ටර් කොයිල්. ඉතින් මං කලින් මොඩිෆිකේෂන් වයරින් වීඩියෝ එකක් ගෙනාවා. රිලේ හා ඉතින් සම්බන්ධයි. දැන් මේ බයිසිකලේ යතුරු කටෙන් ලයින් එක අරගෙන ලයිට් එකක් සවි කරගෙන තියෙන්නේ යතුරට ඔන් වෙන්න ඔෆ් වෙන්න. අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට යතුරු කටෙන් කෙලින්ම බැටරියෙන් එන ඩිරෙක්ට් ලයින් එකෙන්ම වයරින් එක සෙට් කරන්න පුළුවන්. යතුරට ඔන් වෙන්න ඔෆ් වෙන්න සෙට් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් රිලේ වයරින් වලට අනිවාර්යෙන් සම්බන්ධයි. රිලේ පියුස් අනිවාර්යෙන් සම්බන්ධයි. ඉතින් වයරින් එකේ නිසි වෝල්ටීයතාවය ලැබෙන්නේ රිලේ සවි කරන්න ඕනි.